ජේෂ්ඨ දේශපාලනඥයෙකු වන නන්දන ගුණතිලක මහතා සිය දිවියට සමුදී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා අද අලුයම සිය දිවිසැරිය නිමා කළා. මේ ඔහු මියයාමට පෙර සිය සමාජ මාධ්‍ය ගිණුමෙන් අවසන්වරට කළ ප්‍රකාශය. උපුටා ගැනීම. එකවරම අක්මාව වෘක්ක සහ ආමාශය. බීලනං කමක් නෑ. පොලිම අනික්්‍ය. මේතරම් ඉක්මනින් මේ පොලිම බෝතල්වලට බාර දෙන්නට හිතුවේ නැත වගේ ගමන. බුදුන් කියා ඇත්තේ පදාර්ථය තුළට ඇතුළුවන සිත සියල්ල හසුරුවන නමුත් ජීවය අනිත්‍ය බවයි. මාක්ස්ට සිත පදාර්ථය විසින් නිර්මාණය කරදේ. මොකවුනත් දැන්නය මේ බෝතලයේ සිරකරුවක්ම පමණී. එහෙත් පුංචිම පුංචි බලාපොරොත්තුවක් හෘදය තුළ තවමනලියයි. ඒ බෝතලය තුළ තවමාර දකුණු පැත්තේ තරමක් බෙලහීනව මගේ හෘදය දිදුලමින් ලෙනන නිසාය. ආමෙන්. උපුටා ගැනීම අවසන්. නන්දන ගුණතිලක මහතා 1980 දශකයේ සිය දේශපාලනය ආරම්භ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙසිනි. ඔහු 1988-89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ලේ සන්නද්ධ නායකයෙකු ලෙස කටයුතු කළා. එම සමයේ ඔහු තුවක්කුව අතටගෙන ගරිල්ලා යුද්ධයක යෙදෙනු බව ඔහුම පාපොච්චාරණය කර තිබෙනවා. පසුව ඔහු 1999 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වුණා. එහිදී තුන්වන ස්ථානයට තේරීපත්වමින් ඔහු ඡන්ද 3,44,173ක් ලබාගෙන 4.08% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. පසුව ජනතා විමුක්ති පෙරමුණ සමග ඇතිකරගත් ගැටුම් හේතුවෙන් ඔහු පක්ෂයෙන් ඉවත් වුණා. පසුව ඔහු ජාතික නිදහස් පෙරමුණ සමග එකතු වූ අතර 2000 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවටද තේරීපත් වුණා. 2015 වසරේදී ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වූ අතර එවකට පානදුර නගරාධිපතිවරයා ලෙසින්ද පත් වුණා. මෙවැනි නවතම තොරතුරු සඳහා සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.